බේකන් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයගලන් ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි කතා කරන්න යන්නේ ඔයගලන්ට ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් ගැන. ඒක තමයි ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස්වල මේ ඕන තරම් මිනිස්සු කතා කරනවා බිට්කොයින් සහ ක්‍රිප්ටෝ වල නීතිමය පැත්ත ගැන. මම මේ පාර බැලුවා අපේ අසල් වැසියෝ ඉන්දියානුවෝ මොනවද මේ ගැන කියන්නේ කියලා. මොකද ඉන්දියාවෙන් ඒගොල්ලෝ අරගෙන තියෙන තීරණය ගොඩක් දුරට ලංකාවෙත් ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි බලමු ඉන්දියාවේ මොන වගේ ගේමක්ද ගහන්නේ, මේගොල්ලන්ගේ ගවර්න්මන්ට් එක මොන වගේ එකකටද ඇවිල්ලා තියෙන්නේ. මොකද ලංකාවේ අන්න එකත් ඉදිරියට වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් යමු අද වීඩියෝ එකට. ඉන්දියාවේ ක්‍රිප්ටෝ තහනම්ද නැත්නම් මේ බිට්කොයින් ට්‍රේඩින් එහෙම තහනම්ද? අපි ඒකට කෙලින්ම උත්තරයක් දීලෙමු. දැනට බිට්කොයින් ඉන්වෙස්ටිං නැත්නම් ක්‍රිප්ටෝ ඉන්වෙස්ටිං සහ ට්‍රේඩින් ඉන්දියාවේ තහනම් නැහැ. මේක හැබැයි නයිස් බැලන්සිං ඇක්ට් එකකට තමයි ඒගොල්ලෝ කරන්නේ. මොකද මේගොල්ලෝ තහනම් කරලා නැත්තේ අපි 2025 data අරගෙන බලනකොට ඉන්දියාවේ තමයි වැඩියෙන්ම ක්‍රිප්ටෝ යූසර්ස්ලා ඉන්න කන්ට්‍රි එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි ඇඩොප්ෂන් එක වැඩියෙන්ම වෙන්නේ ඇත්තටම අපේ රටට හිතවත්ම නැත්තම් ළඟම ඉන්න ඉන්දියානු රටේ තමයි. ඉතින් බලන්න අපි කොච්චර ළඟද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ලංකාවටත් මේක වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ රජය ඇත්තටම තීරණය කරා මෙච්චර ඉක්මනට ඇඩොප්ෂන් එකක් වෙන ටෙක්නොලොජි එකක් සහ මාකට් එකක් එකපාර බෑන් කරන එක සුදුසු නැහැ කියලා. මොකද අපි නම්බර්ස් බලුවොත් මිලියන 118කට වඩා යූසර්ස්ලා හිටියා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මුළු ජනගහනයෙන් 12ක් විතර ක්‍රිප්ටෝ යූසර්ස්ලා ඉන්නවා. ඉතින් ලොකු ගාණක් හින්දා ඇත්තටම ගවර්න්මන්ට් එකට බෑන් කරන්න බැරි තත්වයකට තමයි ඉන්නේ. මොකද peer to peer transfers නවත්තන්නත් බෑ. ඒ වගේම peer to peer exchanges, centralized exchanges නවත්තන්න බැරි විදිහට usage එක පටන් ගත්ත හින්දා. දැන් trading සහ investing නීතිමය වුණාට ඇත්තටම කියනවා නම් අපේ ලංකාවේ වගේම අර ක්‍රිප්ටෝ කරන්සි මුදල් විදිහට පාවිච්චි කරන්න ලීගල් නැහැ. ඉතින් ලංකාවේ තියෙන විදිහම තමයි ඉතින් ඉන්දියාවේ තියෙන්නේ. හැබැයි අපි තාම නීතිමය පැත්තෙන් මුකුත් තීරණ අරගෙන නැහැ. නීතිමයද නැද්ද කියලා කියන්න. හැබැයි ඉන්දියාවේ ගොඩක් රෙගියුලේෂන්ස් ඇවිල්ලා තියෙනවා. අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි අනිත් රටවල වඩා පොඩ්ඩක් පිටිපස්සේ ඉන්නේ කියලා මට පෙන්වන්නත් පුළුවන්. මම කියවනේ දැඩි ලෙස රෙගියුලේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ කියලා ඉන්දියාවට. ඒවා ඇත්තනම ගොඩක් දුරට තියෙන්නේ ටැක්ස් පැත්තෙන්. වෙන මොනවාකට පැත්තෙන් නෙමෙයි. මේ ටැක්ස් එක ගෙවනවා නම් ඕනම දෙයක් වගේ තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. අතරම මේක කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉන්න ක්‍රිප්ටෝ කරන්සි යූසර්ස්ලා අධෛර්යමත් කරන්න තමයි. ගොඩක් දුරට ලංකාවේ මේක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ අධෛර්යමත් කරන එකෙන් මොකද්ද වෙන්නේ? මේ අලුත් ටෙක්නොලොජි ටික ඉනෝවේෂන් එක බැහැලා යනවා. මොකද ගොඩක් යූසර්ස්ලා රටින් එළියේ හොයන්න පටන් ගන්නවා එක එක සර්විස් ප්‍රොවයිඩර්ස් කොහොමද මේවා යූස් කරන හැටි. ඉතින් හැමෝටම රටින් එළියට යන්න බැරි හින්දා ගොඩක් අය අතෑරලා දානවා. මෙන්න මේක තමයි ඉන්දියාවටත් කරගන්න ඕන ඕනේ. මම එක්සැම්පල් අරගෙන කියන්නම්. පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ 130ක ටැක්ස් එකක් ගන්න ඕනෑම ප්‍රොෆිට් එකකට. ඔයා හිතන්න බිට්කොයින් ලක්ෂයක අරගෙන ඒ බිට්කොයින් ප්‍රමාණය 1.20කට වුණා කියලා අර 20000ට 130ක් ඔයා වෙනම ටැක්ස් වලට අයින් කරන්න ඕනේ. තව එකක් තමයි ඔයාට අලාභ වුණත් නැති වුණත් ඔයා විකුණන සහ බයි කරන ඕනෑම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රාන්සැක්ෂන් එකකින් 100%ක් ඒ ආණ්ඩුවට යනවා. ගවර්න්මන්ට් එකට 100%ක් ඔයාට ලාභ වුණත් අලාභ වුණත් හැමතිස්සෙම ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට එක්ස්චේන්ජ් එකක ඒ 100% ගන්නම ඕනේ. අනිත් එක තමයි අර GST වගේ VAT එක වගේ ගහන එකක්. ඒක 118ක් ගහනවා ඕනම ට්‍රාන්සැක්ෂන් එකකට. මේක ගහන්නේ හැබැයි ප්ලැට්ෆෝම් වලට තමයි. මේක ගොඩක් දුරට ලංකාවට එන්නත් ඉඩ තියෙනවා. මොකද ලංකාවේ GST එක මේ වෙනකොට 118ක් වගේ තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ස්පෙෂලිස්ට් සර්වර් දායකයෝ මේක අපි හොඳටම දන්න දෙයක්. ඉතින් මේ තුනම ලංකාවට තාම ඇවිල්ලා නැහැ. මොකද අපි ප්‍රොෆිට්ස් ගෙවන්න හැටි ප්‍රොෆිට්ස් වලින් කොහොමද ටැක්සස් ගන්න කියලා ලංකාවේ තාම නියාමන වෙලා නැහැ. අපි කියන්නේ අර කැපිටල් ගේන්ස් ටැක්ස් එක විතරක් ගෙවන්න ඕනේ කියලා අපි දැනට තියෙන තොරතුරු අනුව. හැබැයි ඉන්දියාවේ ඒක අනුමත වෙලා තියෙන තනිකර 130ක් ගෙවන්න ඕනේ. අනිත් එක තමයි 101ක් ඕනෑම ට්‍රාන්සැක්ෂන් එකකින් ගෙවන්න ඕනේ. අනිත් එක තමයි 118ක GST එකක් තියෙනවා. ඒවා ඇත්තම ට්‍රේඩින් ෆීස් විදිහට එක්ස්චේන්ජස් තමයි ඒවා ගෙවන්න ඕනේ. දැන් අපි බලමු ඉන්දියාවේ මොන වගේ රාජ්‍ය ආයතනද මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා.
පළවෙනි එකම තමයි FIU India. අපේ FIU එක වගේම නැත්නම් අපේ මූල්‍ය බුද්ධි අංශය වගේම ඉන්දියාවටත් තියෙනවා මූල්‍ය බුද්ධි අංශයක්. ඉතින් 2023 මාර්තු මාසයේ ඉඳලා මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම FIU එක යටතට අරගෙන ඒක හැම දෙයක්ම ට්‍රාන්ස්ෆර්ස් කියන්නේ ඔක්කොම කරන virtual asset service providers ඒ කියන්නේ exchanges ඔක්කොම මේ FIU එකට තමයි register වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේකට දැඩි ලෙස නීතිය දාලා තියෙනවා ඕනම transfer එකකට හොඳ KYC system එකක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔක්කොම details ඒ transfer එක ගැන ඔක්කොම details එකතු කරගෙන suspicious transactions අනිවාර්යයෙන්ම කියන්නේ ඔයාලට සැකයුතු transactions අනිවාර්යයෙන්ම FIU එකට report කරන්නත් ඕනේ. ඒගොල්ලන්ගේ තියෙනවා PMLA කියලා. කියන්නේ Prevention of Money Laundering Act කියලා. මේක ඇතුළට තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. මම හිතන විදිහට ලංකාවෙත් මෙන්න මේ ක්‍රියාවලිය තමයි කරගෙන යන්නේ. මම මේක ඉස්සෙල්ලා කියලා දීලා තිනවා ලංකාවේ FIU එකක් තියෙනවා. මේ FIU එක දැන් මේ ක්‍රියාවලිය පටන් අරන් තියෙන්නේ ලංකාවේ අර නීතිමය පැත්ත තමයි තාම නැත්තේ. ඒකත් මම හිතන විදිහට ඉස්සරහට කරගෙන යනවා. ඉතින් ඉන්දියාවේ මේන්ම ආයතනය නැත්නම් මේ ප්‍රධාන ආයතනය මේ ක්‍රිප්ටෝ කරන්සි රෙගියුලේට් කරන නැත්නම් නියාමනය කරන මෙන්න මේ FIU India කියන ආයතනය. දෙවෙනි ආයතනය තමයි මේ SEBI කියන ආයතනය. මේ SEBI කියන ආයතනය ඇත්තටම අපේ SEC එක වගේ අර සුරකුම්පත් නියාමනය කරන ලංකාවේ ආයතනයක් තියෙනවා. ඒ වගේම තමයි මේකට කියන්නේ Securities and Exchange Board of India කියලා. ඉතින් මේගොල්ලෝ හැතියාගෙන ඉන්නේ මේ Bitcoin වගේ දේවල් ගැන නෙමෙයි market manipulate කරන්න පුළුවන් cryptocurrency ගැන. ඒ කියන්නේ proof of stake ඒ වගේම අර privately issue කරන cryptocurrency ගැන තමයි මේගොල්ලෝ වැඩියෙන්ම හැතියාගෙන ඉන්නේ. ඒගොල්ලෝ වැඩිපුරම මේ අධීක්ෂණය කරන්නේ ඇත්තටම consumer protection එක ගැන. ඒගොල්ලෝ 2025 අප්‍රේල් මාසෙ ඉඳන් සමහර cryptocurrency ගැන වැඩියෙන් ඇත්තටම අවධානය යොමු කරලා තිනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ සමහර cryptocurrencies ඇත්තටම securities කියලා ඒව නිකන් commodities වගේ ගණන් ගන්න බෑ කියලා. තුන්වෙනි එක තමයි RBI කියන්නේ. RBI කියන්නේ Reserve Bank of India. කියන්නේ ඒගොල්ලන්ගේ central bank එක වගේ දෙයක් තමයි. central bank එක තමයි සංකීර්ණම opinion එක තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ crypto වලට කැමතිත් නෑ. ඒගොල්ලන් crypto වලට කැමති නැහැ කියන්නේත් නෑ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ private cryptocurrencies. ඒ කියන්නේ privately issued cryptocurrencies වලට ලොකු විරෝධයක් දක්වනවා ඉන්දියාව. privately issued cryptocurrencies කියන්නේ අතරම public නැති blockchain සහ ඒ වගේම අර stable coins වගේ දේවල් ගැන. ඒගොල්ලෝ කැමති නැහැ private company එකක් stable coins වගේ දේවල් issue කරනවට. ඒ කියන්නේ USDT, USDC වගේ දේවල් private company එකකින් issue කරනවට. මොකද ඒගොල්ලෝ කියන්නේ මුදල් වගේ තියෙන දේවල් government එකෙන් විතරක් issue කරපු දේවල් වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ මේ අවුරුද්දේ තවත් ප්‍රෝක්තියක් දීලා තියෙනවා. ඒගොල්ලෝ කැමති කියලා CBDCs කියන ඉන්දියාවට. ඉන්දියාවේ CBDCs කියන්නේ central bank cryptocurrencies. central bank cryptocurrencies කියන්නේ ඒගොල්ලන්ගෙම e-රුපියා වගේ නැත්නම් ඒගොල්ලන්ගෙම stable coin එකක් central bank එක හරහා blockchain එක හරහා ගේන්න තමයි ඒගොල්ලෝ ඇත්තටම try කරන්නේ. ඒගොල්ලෝ ගේනවා කියලා තියෙනවා. හැබැයි ඒක ගේනකොට අනිත් stable coins ගොඩක් දුරට block වෙයි කියලා නැත්නම් ban වෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ ඒගොල්ලන්ගේ CBDC එක නැත්නම් government central bank backed cryptocurrency එක ගෙනාවොත් මේ e-රුපී කියන එක ගෙනාවොත් ඒගොල්ලන්ට කෝටි 40000කට වඩා සේව් කරන්න පුළුවන් කියලා එක ෆීස් වලින්. ඒගොල්ලෝ කියනවා 2027 දී ඒගොල්ලෝ දේශීය විතරක් නෙමෙයි විදේශීය විදිහටත් මේක කළමනාකරණය කරනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර offshore money laundering නැත්නම් offshore tax evasion ප්‍රතිපත්ති වලට 2027 ඉඳන් ඇග්‍රී වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ automatic exchange of information කියන කණ්ඩායමකට එකතු වෙලා ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ රටේ ඉන්න පිටස්තර නැත්නම් එළියෙන් ආපු nationals නැත්නම් වෙන රටවල වල citizensලා ගැන ඒ රටට report කරනවා කියලා. මම ඒක විස්තර කරලා කියන්නම්. ඔයා හිතන්න ලංකාවෙන් එක්කෙනෙක් ගිහිල්ලා ඉන්දියාවේ ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ මිනිහා ඉන්දියාවේ සිටිසන් කෙනෙක් නෙමෙයි ලංකාවේ සිටිසන්ස් කෙනෙක්. 2027 ඉඳන් ඒගොල්ලෝ කියනවා ඉන්දියාවේ ඉන්න එක්කෙනෙක් ලංකාවේ පුරවැසියෙක් ගාව ක්‍රිප්ටෝකරන්සි තියාගෙන ඉන්නවා නම් ලංකාවේ ඉන්න ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට නැත්නම් IRD එකට report කරනවා කියලා 2027 ඉඳන්. ලංකාව විතර නෙමෙයි මම මේක ගත්තේ උදාහරණයක් විදිහටනේ. ඕනෑම රටක ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලන්ගේ සිටිසන්ස්ලා ගැන දත්ත හෝමාරු කරන්න. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම හිතලා බලනකොට ඕගොල්ලන්ට ගොඩක් පෙනේ ලංකාවත් මම හිතන්නේ මේ ගමනේ තමයි යන්න හදන්නේ.
අපි අර අනිත් කන්ට්‍රීස් වගේ ඩුබායි, ස්විට්සර්ලන්ඩ්, සිංගප්පූර් වගේ අපි කම්ප්ලීට්ලි ඕපන් වෙන එකක් නැහැ. මොකද ඉන්දියාවත් ඒ විදිහට කම්ප්ලීට්ලි ඕපන් වෙලා නැහැ. හැබැයි ඉන්දියාවේ ගොඩක් යූසර්ස්ලා ඉන්න හින්දා ඒගොල්ලන්ට එක බෑන් නොකර ඒකට පොඩි ඉඩක් දීලා තියෙනවා නීතිය පැත්තෙන්. ඉතින් මේ විදිහට ලංකාවෙත් මම හිතනවා නීතිය හැදෙයි කියලා. හැබැයි ලංකාවේ අපිට අලුත්ම පිටුවක් තියෙන හින්දා මේක අලුත්ම විදිහට හිතන්න මං හිතන්නේ ඉන්දියාවෙත් කරපු වැරදි අපි බලලා අපිට ඊටත් වඩා හොඳට අපේ රටට ආයෝජන සහ ඒ වගේ ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් නැත්නම් අලුත් බිල්ඩර්ස්ලා කම්පැනිස් ගෙන්න ගන්න පුළුවන් විදිහට මං හිතන්නේ අපිට පොඩ්ඩක් ඕපන් මයින්ඩ් එකක් තියාගෙන තමයි මේ රාමුව හදන්න ඕනේ. මොකද ඉන්දියාව ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම කෝෂස් නැත්තම් හරි කෙයාෆුල් විදිහට තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ මේකේ රිස්ක් එක අඩු කරගන්න. හැබැයි ඒගොල්ලෝ නිකන් විප්ලවීය විදිහට වෙනස් කරලා නැහැ ඒගොල්ලන්ගේ නීති රාමුව. ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ෆියට් සිස්ටම් එකත් එක්කම තියෙන නීති රාමුවට කොටු කරගන්න. දැන් අපේ FIU එකත් එහෙම දෙයක් තමයි මම හිතන්නේ කරන්න හදන්නේ. හැබැයි මම හිතනවා අපේ ඇත්ත නීති රීති හදන එක ඇත්තටම පාර්ලිමේන්තු එකේ තියෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒකට පාර්ලිමේන්තු එකේ නැත්තම් කැබිනට් එකේ ණය ගන්න තීරණ අනුව තමයි ලංකාව විප්ලවීය විදිහට ලෝස් හදනවද නැත්නම් අපි ඉන්දියාවේ පාරම ගිහිල්ලා ඒගොල්ලෝ කරපු වැඩේම අපි කරනවද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ඔයගලන්ට හම්බුණා කියලා අපේ අසල්වැසියෝ මේ ක්‍රිප්ටෝත් එක කරන වැඩ ගැන. මේ වගේ වීඩියෝස් ඔයගලන්ට හිතනවා නම් හෙල්ප්ෆුල් කියලා නැත්නම් මේවා බලන එක ඔයගොල්ලෝ අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් Bitcoin ශ්‍රී ලංකාවකට subscribe කරලා like එකක් දෙන්න bell icon එක දාගන්න. මොකද අපි අලුතෙන් videos වැටෙනකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දැනුම් දෙනවා YouTube එකෙන්. එහෙනම් දැනට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.